චැතම් ස්ට්‍රීට් ගොසිප් කෝනර් එකට ගොඩ වුණු ඔයාලා සේරම ආයිබෝවන් කියලා පිළිගන්නවා. මෙන්න අද පෙළ ගැස්ම. රටම රවටන 22 කුමන්ත්‍රණය හෙළිවෙයි. ලියුම මිසින් සාකච්ඡාව උඩින්. මිත්‍රවරුනි, ලංකාවේ ආණ්ඩු පක්ෂයකට විධායක ජනාධිපති ධූරය එක්ක පාර්ලිමේන්තුවේ 3න් 2ක හෝ 6න් 5ක දැවැන්ත බහුතර බලයක් හම්බ වුණු සෑම අවස්ථාවකම අධිකරණයේ ස්වාධීනත්වයට සහ නිදහසට විධායකයන් බලපෑම් එල්ලවීම මෙරට දේශපාලන ඉතිහාසයේ ඕනතරම් අත්දැකීම් තියෙනවා. හැබැයි ජවිපෙකියන් ඉතිහාසයේ පටන් මේ වගේ ක්‍රියාමාර්ගවලට බරපතල විදිහට විරෝධය දක්වපු පිරිසක්. හැබැයි අද ඒ පිරිස බලය අරගෙන මොකද්ද මේ නටන්න හදන නාඩගම? මේක ලේසි පහසු නාඩගමක් නෙවෙයි. මේක නංගි පෙන්නලා අක්ක දෙන යන තරමේ අහිංසක වැඩක් නෙවෙයි. ඊට එහා ගිය බොහොම සංවිධානාත්මක වැඩක්. මේ ගැන බිහිසුණු අනාවරණයක් පසුගියදා මෙරට නීතිය සම්බන්ධ ප්‍රමාණික උගතෙක් වන මහාචාර්ය ජී.එල්. පිරිස් සිදු කළා. මහාචාර්ය පිරිස් පෙන්වා දෙන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය හරහා වත්මන් ජනාධිපතිවරයාගේ දුර කාලය වගේම පාර්ලිමේන්තුවේ නිල කාලයද දීර්ඝ කර ගැනීමේ පැහැදිලි අවදානමක් මතුවලා තියෙනවා. යෝජිත මෙම ව්‍යවස්ථා සංශෝධනයේ හුදෙක් පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතර බලයකින් පමණක් සම්මත කර ගැනීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් මහාචාර්යවරයා අවධාරණය කරා. එතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූහොත් රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය විනාශ වී අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වෙන්නේ කොහොමද කියන එකත් මේ රටටම අත් වෙන්න යන ඉරණම මොකක්ද කියලාත්. ඒක මෙහෙම කිව්වට ප්‍රමාණවත් නැහැ. අපි අතරින් පතර නැතුව මේ 22 පිටුපස තියෙන සැබෑ අනතුර ගැන මහාචාර්යවරයාගේ පැහැදිලි කිරීමට අවධානය දෙමු. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරලා තියෙනවා. අපි දිවිහිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූල රාමුවක් තුල එම සංශෝධනය පරාජය කිරීමට කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා. ඒකට හේතුව තමයි මේක අතිශයින් භයානක සංශෝධනයක්. එහි ප්‍රතිවිපාක තක්සේරු කරන්න බැරි තරම් උග්‍රයි. මේ සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළ මේ රටේ මානව හිමිකම් විපක්ෂයේ නීත්‍යානුකූල කාර්යභාරය බාධාවකින් තොරව කරගෙන යාමට ඇති හැකියාව, අවසානයේ ජනාධිපති දූර කාලය දීර්ඝ කිරීම, පාර්ලිමේන්තුවේ දූර කාලය දීර්ඝ කිරීම වැනි මේ සියල්ලක් සම්බන්ධයෙන් බොහොම පැහැදිලි අවධානමක් ඉස්මතු වෙනවා. මේ විනිශ්චයකාරවරුන්ගේ වයස අවුරුදු 2කින් වැඩි කිරීමට සීමා වුණු සංශෝධනයක් නෙවෙයි. එයින් බොහෝ ඔබට ගිහින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය අපි සියලු දෙනා චිරාත් කාලයක් ආරක්ෂා කරගත් ආයතන වලට සුචුවම පහරක් එල්ල වෙනවා. අපිට පසුගිය සතියේ පුළුවන් වුණා මල්වත්තේ සාස්කිරි මහානායක හිමිවරුන් බැහැදක මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන්න. උන්වහන්සේලා අපිට ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා ගරු ජනාධිපතිතුමාට සංදේශයක් යවුව බව. නමුත් මහානායක ස්වාමින් වහන්සේලාගේ ලිපිය ලැබුණු බවවත් තවම දන්වලා නැහැ. ඒ සඳහා කිසිම ප්‍රතිචාරයක් නැහැ. සම්පූර්ණ නිහඬතාවක්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ සඳහන් වෙනවා බුද්ධ ශාසනයට ප්‍රමුඛ ස්ථානය දෙනවයි කියලා. ඉතින් ඒක කොළ කෑල්ලකට සීමා කරන්න බෑ. මල්වතු අස්කිරි මහානායක ස්වාමින් වහන්සේලාට මෙහෙමද සලකන්නේ. මේ සාකච්ඡාවෙන් පස්සේ අපේ හිතේ කිසිම සැකයක් දෙගිඩියාවක් තිබුණේ නැහැ. මහානායක ස්වාමින් වහන්සේලා ඉදිරිපත් කරපු මතය තමයි ඒක කරන්න එපා. ඒ සඳහා තම අසතුට ප්‍රකාශ කළ බව අපිට බොහොම පැහැදිලියි. මේ තොරතුරු ලබා ගන්න තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කිරීමට මේ රටේ ජනතාවට සිදු වෙලා තිබෙනවා. ඇයි මේක හංගන්නේ? කෝ විනිවිදභාවය. මහානායක ස්වාමින් වහන්සේලා ලිපියක් යවලා තියෙනවා නම් ඒ පිළිබඳ ඒකේ අන්තර්ගතය ගැන තොරතුරු ජනතාවට හෙළිදරව් කළ යුතුයි. ඇයි ඒක නොකරන්නේ? මොකද්ද තිබෙන ප්‍රශ්නය? ඒ වගේම මේ රටේ නීතිඥයන් 26000ක් නිල වශයෙන් නියෝජනය කර නීතිඥ සංගමයේ අධිකරණ ඇමතිවරයා හරහා ඉල්ලලා තිබෙනවා අවස්ථාවක් ජනාධිපතිතුමා හමුවීමට. හමු වෙලා නීතිඥ සංගමයේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට. නමුත් මේ වනතුරු ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි නීති සංගමයේ ඉල්ලලා තිබුණු අධිකරණ ඇමති හර්ෂ නානායක්කාර හමුවීමටත් නමුත් ඒ අවස්ථාව ලැබුණේ කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳ තීරණයක් ගැනීමෙන් පසුවයි. ඒ කියන්නේ මොවුන් සංවාදයකට කැමති නැහැ. කිසිම කතිකාවතක් සමාජයේ ඇති කිරීමට කැමති නැහැ. Tamanට ඕන දේ හිතුමනාපට රහසිගතව කිසිම විවාදයකින් තොරව ලහිලා ඊයේ කිරීම තමයි රජයේ දැඩි අරිෂ්ඨානය වෙලා තියෙන්නේ. මොකක්ද ඒකට හේතුව? ඇයි බය? රජය හොඳට දන්නවා මේ ඉදිරිපත් කරන සාධක කිසිම වළංගුභාවයකින් තොර සාධක කියලා. මොකක්ද රජයේ මූලික තර්කය? ඇයි මේක කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේක කරන්නේ මේ ගොඩ ගැහිලා තියෙන නඩු ඉක්මනට විභාග කරලා අවසන් කරන්න කියලා. මේ හේතුව සම්පූර්ණ අසත්‍ය හේතුවක්. මේකෙන් කොහොමද ගොඩනැගිලා තියෙන නඩු අහලා ඉක්මනට ඉවර කරන්නේ? කිසිසේත් මේකෙන් ප්‍රයෝජනයක් නැහැ.
ඒ විතරක් නෙමෙයි ඒ නඩු අහන පිළිවෙල සිවිල් නඩු විධාන සංග්‍රහය වගන්ති වෙනස් කරන්න ඕනි. ආද ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ පමණක් නෙවෙයි අනිත් උසාවි හැම එකේම කෙරෙන හුඟක් වැඩ කටයුතු පරිපාලන මට්ටමින් කරන්න පුළුවන්නේ. උසාවියේ කාලය ඉති කර ගන්නත් පුළුවන්නේ. නඩු ඉක්මනට අහන්න නම් මේ දැන් එන විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු දෙකක් දීලා මොකද්ද ප්‍රයෝජනය? ඒ විනිශ්චයකාරවරයාට අවුරුදු දෙකක් දුන්නාම දැන් කරන වැඩ ප්‍රමාණයට වඩා දෙගුණයක් කරනවද? ඒක සම්පූර්ණයෙන්ම ශූන්‍ය හිස් තර්කයක්. නඩු ඉක්මන් කරනවා නම් වෙන හුඟක් ආයතන ශක්තිමත් කරන්න ඕනි. නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ කිසිවක් නොකර ඒවා ඒ විදිහටම තියාගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ දැන් සිටින විනිශ්චයකාරවරුන්ගේ කාලය තව අවුරුදු දෙකක් වැඩි කිරීම නම් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒක නෙවෙයි නියම අරමුණ. ප්‍රශ්නයක් තියෙනවා, හැබැයි තියෙන ප්‍රශ්නයයි යෝජිත විසඳුමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒක කාටත් වඩා හොඳින් දන්නේ ආණ්ඩුව. ආණ්ඩුව හොඳට දන්නවා මේ ඉදිරිපත් කරන්නේ ව්‍යාජ තර්කයක්, කිසිම අවංකභාවයකින් තොර තර්කයක් කියලා. දැන් සංවාදයක් ඇති වුණොත්, මහානායක ස්වාමින් වහන්සේලා හම්බ වුණොත්, නීතිඥ සංගමය හම්බ වුණොත්, සිවිල් සමාජය හම්බ වුණොත්, එතකොට රජය ඉදිරිපත් කරන මේ තර්ක සම්පූර්ණයෙන් අසත්‍ය තර්ක බව සක්සුදක්සේ පැහැදිලි වෙනවා. ඒ නිසා තමයි කිසිම සංවාදයකට අකමැති. ඒකට ඉඩක් නොදෙන්නේ මෙන්න මේ හේතුව නිසා. දැන් වර්තමාන රජයේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා බලය එළමින් ජනතාව ඉස්සරහට ගියාම මොනවද කිව්වේ? මේවා ගැන වචනයක් සඳහන් කළේ නැහැ. මේව ලොකු ප්‍රශ්නයක් අධිකරණ ශේෂ්ත්‍රයේ තියෙනවා. ඒක විසඳීම සඳහා අපි මෙන්න මේ පියවර ගන්නවා කියලා එක වචනයක්වත් සඳහන් කළේ නැහැ. වෙන දේවල් බොහොම අවධාරණාත්මකව සඳහන් කළා. විධායක ජනාධිපතිතුරේ අහෝසි කරනවා. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා. මැතිවරණ ක්‍රමය අතිශයින් අසතුටුදායකයි. දැන් ඒ නිසා අවුරුදු 12කට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේවා තමයි තියෙන ප්‍රශ්න කියලා ඔවුන් කිව්වේ. ඉතින් මේවා විසඳීම සඳහා අංග සම්පූර්ණ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා පැහැදිලි ප්‍රතිඥාවක් මේ රටේ ජනතාවට දුන්නා. ඒ අනුව තමයි මේ විදිහේ 3/2 බහුතරයක් පාර්ලිමේන්තුවේ ලබා ගත්තේ. දැන් ඒවා ගැන කිසි කතාවක් නැහැ. දැන් අපි බලාපොරොත්තු වෙනවා නිස්සකයෙන්ම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තරක් කරනවා මේ යෝජිත සංශෝධනය කිසිසේත් ජනමත විචාරණයකින් තොරව කරන්න බෑ කියලා. පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම ඊට වඩා ඉහළ අධිකරණයක් වන ජනතා අධිකරණයට යොමු කළ යුතුයි ජනමත විචාරණයක් කරා. ඒක කරන්න ඕන. නොකර බෑ. නොකර මේ නීතිගත කිරීමට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කිසිසේත් පුළුවන් කමක් නැහැ. එතකොට අපි ඒ තර්කයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා. අපි ඒක කරනවා. අපි ඉල්ලීමකුත් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකාරවරුන් මේ නඩුව අහන්න ඕනි කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 10 දෙනෙක් සිටිය යුතුයි අපේ නීතිය යටතේ. ඒකෙන් පුරපාඩු 4ක් තියෙනවා. එතකොට අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කටයුතු කරගෙන යන විනිශ්චයකාරවරුන් 13 දෙනෙක් ඉන්නවා. තව විනිශ්චයකාරතුමෙක් සැප්තැම්බර් 2 වෙනිදා විශ්‍රාම ගැනීමට නියමිතයි. ඉතිරි වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 12 දෙනයි. එතකොට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපේ තර්ක ඉදිරිපත් කරනකොට මේක කරන්න බෑ ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යයි කියලා ඒ තර්කය ඉදිරිපත් කරනකොට අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ විනිශ්චයකාරවරුන් 12 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තබලා මේ තර්ක ඉදිරිපත් කරලා නිගමනයකට එළඹීමට පුළුවන්කම ලැබෙන්න ඕන. තෝරලා බේරලා විනිශ්චයකාරවරුන් පත් කරලා ඒ විනිශ්චයකාරවරුන් සුළු පිරිසකට මේ බාරදූර කාර්යය මේ රටේ අනාගතයට සුජුවම බලපාන මේ කාර්යය එහෙම සුළු කුඩා විනිශ්චය මණ්ඩලයකට බාර දීම කිසිසේත් සාධාරණ වන්නේ නැහැ. යුක්ති සහගත වන්නේ නැහැ. ඒ නිසා පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මේ නඩුව ඇසිය යුතුයි කියන තර්කය අපි තාමත් ගෞරවාන්විතව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා. මිත්‍රවරුනි, මේ අදහස් දැක්වීමේ වචන උඩින් යන්න එපා. පොඩක් කල්පනා කරලා බැලුවොත් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන් ආණ්ඩුවේ කුරුමානම කොයි වගේද කියලා. මේ ප්‍රකාශය ජී.එල්. පිරිස් මහාචාර්යතුමා කරන්නේ අගෝස්තු 10. හැබැයි ඔන්න ඊට පස්සේ ආණ්ඩුවේ පඬුපුල් අසුන් රත් වෙලා ඔන්න මේ වෙනකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනාධිපති අනුර කුමාර එක්ක සාකච්ඡාවක් දීලා. අගෝස්තු 12 පසුරු 1ට තමයි සාකච්ඡාවට දින වේලාව නියම වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකොටත් මිනිස්සුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ගෙන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍යවරයාගේ නියමයෙන් ගැසට් කරලා ඉවරයි. අධිකරණ ඇමති මේ ගැසට් එක ගහන්න කලින් තමයි අධිකරණ ඇමති සහ නීතිඥ සංගමය අතර සාකච්ඡාව පැවතුනේ. ඉතින් එතනදී මේ වැඩේට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරුද්ධ ඇයි කියලා බොහොම පැහැදිලිව සංගමයේ විධායක කමිටුව පෙන්වා දීලා තිබුණා. ඒත් ඉතින් ඒ කිසිම කාරණයක් ගැන නොතකාම මේ ගැසට් එක එළියට දැම්මේ අන්න එහෙම පසුබිමක තමයි මේ ජනාධිපති සහ නීතිඥ සංගමය අතර සාකච්ඡාවට දින වැටෙන්නේ.
මිත්‍රවරුනි ඔයාලා මොකද හිතන්නේ? දැන් නීතිඥ සංගමයක සාකච්ඡා කරලා එකපාරට ජනාධිපති ආණ්ඩුවට පක්ෂාව පහළ වෙයිද? බුදු අම්මෝ මං කරන්න ගිය නස්පැත්තියක් මේක බලෙන් වගේ කරා නම් මාර අවුලක් වෙන්නේ ගියේ කියලා. එහෙම එකපාරට තුමාගේ පක්ෂාව පහළ වුණොත් හොඳයි. අපේ ප්‍රාර්ථනාව ඒක. හැබැයි ඉතින් එහෙම වෙන්න තියෙන සම්භාවිතාව නම් ඉතාම අඩුයි. මොකද මේ ගැසට් එක ගහන්න කලින් මේ ගැන කතා කරන්න ඕන. ඒ ගැන නීතිඥ සංගමය දිගටම පෙන්නලා දුන්නා. ජනාධිපති ලියුම් ලිව්වා. ඒත් ගැසට් එක එළියට දානකම් කිසිම සාකච්ඡාවක් දුන්නේ නැහැ. අපිට නම් හිතා ගන්නත් බෑ මේ සාකච්ඡාවෙන් ලැබෙන විශේෂ දෙයක් තියෙයිද කියලා. ඔය ASCII ඔන්න දිනන දකුණු සාමූහිකය ඔන්න තවත් නිවේදනයක් එළියට දාලා. ඒ විනිසුරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ආණ්ඩුවේ මේ පිස්සු හැදුණු වැඩේට විරුද්ධව අපේ ත්‍රිනිකායේ මානාහිමිවරුන් ජනාධිපතිතුමාට යවපු නිල ලිපිය හංගගෙන ඉන්නේ නැතුව වහාම රටට ප්‍රසිද්ධ කරන්න කියලා. මේ නිවේදනය අනුව ආණ්ඩුව හිතාමතාම මානාහිමිවරුන්ගේ අදාළ ලිපිය යටපත් කරලා එයාලට කඩේ යන මාධ්‍ය සෝෂල් මීඩියායි හරහා රටට බොරු පුවත් විකුණන බවට චෝදනා නැගෙනවා. ඒ වගේම මේ නිවේදනයට අනුව පසුගිය අගෝස්තු 8 වෙනිදා යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ දිනන දකුණු සාමූහිකයේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ වගේම වෘත්තීය සමිති නියෝජිතයෝ ටිකක් මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානායක ආමුදුරුවෝ බැහැ දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රෙස් කොන්ෆරන්ස් එක ඉවර වෙලා මාධ්‍යවේදීන් ගියාට පස්සේ හාමුදුරුවෝ උන්වහන්සේලාත් එක්ක කරපු විශේෂ කතාවකදී පැහැදිලිවම කියලා තියෙනවා මේ විනිසුරු වයස වැඩි කරන එකට විරුද්ධව ත්‍රිනිකායක මහානායක හාමුදුරුවෝ ජනාධිපතිතුමාට ලිපියක් යවලා තියෙනවා කියලා. ඉතින් දිනන දකුණු සංවිධානය කියන්නේ සදාචාරාත්මක හේතු නිසා හාමුදුරුවෝ කිව්ව හැමදේම එළියට දාන්න බැරි වුණත් ආණ්ඩුව මේ ලිපිය වහගෙන ජනතාව රවට්ටන්න හදන එක බරපතල වරදක් කියලා. එනිසා මානාහිමිවරුන් යවුවා කියන ඒ ලිපිය තවත් එක් තප්පරයක්වත් හංගන්නේ නැතුව කෙලින්ම ජනමාධ්‍ය වලට දාන්න කියලා ආණ්ඩුවට බල කර සිටිනවා. හැබැයි ඉතින් ආණ්ඩුව නම් ඒ ගැන මීක් නෑ. ඔන්නෝමයි මිත්‍රෝරුනි දැන් දේශපාලන කරඩිය පෙළ ගැහිමින් තියෙන්නේ. ඉතින් බලමු ඊළඟ චවනිකාව මොකක්ද කියලා. එහෙනම් ඔන්න අදට චතම් ස්ට්‍රීට් ගොසිප් කෝන එක වහනවා. ගෙහින් එන්නම් හම්බෙමු ආයෙත්. එතකන් ඔබට සුබ දවසක් ජය සහ ආදරය.